අපි දැන් දකින්නේ ලංකාවේ පවතින දැඩි ගංවතුර තත්ත්වය මැද ජීවිතය හා මරණය අතර සටනක සිරවුණු පියකු. වතුර ඉහළට එන්නත් ඔබුට අභියෝගය කඩිනමින් දෙඩිවෙමින් පවතින අවස්ථාවක. එහෙත් මේ මොහොතේ අපගේ රටේ සැබෑ මනුෂ්‍යත්වය උරුම කරගත් තරුණයින් පිරිසක් ඉදිරියට ප්‍රමිණෙනවා. ඔවුන්ගේ අත්වලේ කිසිදු ආරක්ෂක උපකරණයක් නැහැ. සිතෙහි තියෙන්නේ එකම අදහසක්. මේ පියා බේරගන්න. තද බොඳ ජලයට එල්ලෙන ධාරාවට විරුද්ධව ඔවුන් එකටම ක්‍රියා කරමින් වෙහෙස නොදැන, බිය නොදැන ඔහුට ජීවිතයක් දෙන්නට පණ පිදිනවා. මේ විලාවේ ඔවුන් ගහන එක් පියවර අපේ අද්දර මානුෂීය අගයන්ගේ සත්‍ය වටිනාකම කියලා දෙන්නේ. පින කියන්නේ පන්සල්වල ගින් පිළිමවලට වදින එක, වන්දනා කරපු පින්කම් පමණක් නෙවෙයි. පුදබෙර ගහනවට රඳා පටන් ගන්න දෙයක් නෙවෙයි. සසරේ ඇත්තම පින් කියන්නේ මේ වගේ මනුෂ්‍යත්වයෙන් හැදුන තවත් කෙනෙකුගේ ජීවිතේ බේරීමට දායක වන ක්‍රියාවන්. සොයාගත නොහැකි පාළු නොවන සදාතන පුණ්‍යයි. අද මේ වීඩියෝවෙහි ඔබ දකින්නේ අති දරුණු ගංවතුරක් මැද ඊවන් කඳුළු හා බිය මැද මනුෂ්‍යත්වයේ පතිත නොවන බවට සත්‍ය සාක්ෂියක්. ජීවිතයක් බේරගත හැකි නම් පනත් පවා අමතක කරાવી තරුණයින්ගේ නිර්භීත හදවතින් පිරුණු තීරණයක අරුත.